හොඳයි සියලු දෙනාටම ආයිබෝවන් කියලා කියනවා. ඉතින් අදත් ඔයගොල්ලන්ට වෙනදා වගේම මේ දවස්වල බොහෝ පිරිසක් ඇප්ලයි කරන රජරට සංවර්ධන බැංකුවේ මේ බැංකු සහකාර කියන තනතුර සඳහා ඇප්ලයි කරන විදිය පිළිබඳව කතා කරන්න හිතුවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඕගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා ඉල්ලා සිටිනවා අපේ channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම bell icon එකත් click කරන්න ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝ ළඟටම ගෙන්වා ගන්න. ඉතින් අපි කතා නැතුව එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. ඉතින් පල්හැය description line එකේ තියෙන link එකෙන් ආවම ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. RDB බැංකුවේ එහෙමත් නැත්නම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වෙබ්සයිට් එකට. ඉතින් මේකට ගියාම මෙන්න මේ පල්ලෙහින්ම තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති online apply කියලා තැනක්. අන්න එතන අපි ක්ලික් කරගන්නට ඕනේ. ඉතින් එතන ක්ලික් කරගත්තාම ඕගොල්ලෝ ගෙනියනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් මේකේ අපිට කරන්න තියෙන්නේ මුලින්ම මේ insert drive file කියන තැන ක්ලික් කරගන්න එක. ඉතින් එතන ඊපස්සේ apply exam කියන තැන ක්ලික් කරගෙන මෙන්න ඕගොල්ලෝ පැහැදිලි වෙන මේ ක්ලික් කරන්න ගියාම මෙන්න මේ පල්ලෙහින්ම තියෙනවා apply කියලා තැනක්. එතන ක්ලික් කරගන්න. ඉතින් මෙතන මුලින්ම ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න අවශ්‍යයි. ඉතින් මුලින්ම ඔයගොල්ලොන්ගේ NIC නම්බරේ මෙතන පල්ලෙහෙන් ගියාම ෆෝන් නම්බරේ ඊමේල් ඇඩ්‍රස් එක මෙන්න මේ agree with term and condition කියන තැන ක්ලික් එකක් දමාගෙන මේ ඇප්ලිකේෂන් එක fill කරගත යුතුයි. මේක ඔයගොල්ලෝ අනිවාර්යෙන් නිවැරදිව කරගන්න ඕන. නැත්නම් සබ්මිට් කරන්න ගියාම ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේක හරි සරලයි. මෙන්න මේ වගේ අපේ ෆෝන් නම්බරේ නිවැරදි ෆෝන් නම්බරයක් වෙන්න ඕනේ. මොකද මේක කන්ෆර්මේෂන් ඊමේල් එකක් මේ මේල් එකට අනිවාර්යයෙන්ම එනවා. ඉතින් මෙතන අපේ ඊමේල් ඇඩ්‍රස් එක නිවැරදිව සඳහන් කරගෙන මෙන්න මේ විදියට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ I agree with කියන තැනට පොඩි ටික් එකක් දාගෙන next කියලා බටන් එක ක්ලික් කරගෙන ඒක. ඉතින් මෙහෙම කරාම ඕගොල්ලෝගේ දුන්න මේල් එකට OTP එකක් යනවා. ඒ OTP එක අපි කොපි කරගෙන ඇවිල්ලා මෙන්න මෙතනට ලබා දෙන්න අවශ්‍යයි. ඉතින් එතනට ලබා දීලා අපිට සබ්මිට් කරාම අපිට මේ account එක මෙන්න මේ වගේ OTP එක දීලා සබ්මිට් කරාම අපේ account එක success වුණා කියලා වැටෙනවා. ඉතින් මේක බොහොම සරලයි. ඉතින් අපිට ඊට පස්සේ තියෙන අපගේ application එක fill කරගන්න. ඕගොල්ලන්ට උඩින්ම පේනවා ඇති ඕගොල්ලොන්ගේ විස්තර මේක දාන්න තියෙන exam medium එක. ඒකට අපි සිංහල කියලා දා ගන්න ඕන. ඊළඟට තියෙනවා examination town කියන එක. ඉතින් මේකටත් අපි අනිවාර්යයෙන්ම ළඟම නගරය මේක දා ගන්නට ඕනේ. අපි මේකට අපේ ළඟම නගරය දිය යුතුයි. මිස්ද කියලා මේකත් අපි ලබා දීගෙන examination district එක select කරගන්න ඕනේ. මම මෙතන අනුරාධපුර කියලා select කරගත්තා. ඊට පස්සේ මෙතන අර කිව්ව විදිහට ඕගොල්ලෝ අනිත් ස්ටර් ටිකත් fill කරගෙන ඉදිරියට යන්නට අවශ්‍යයි. ඉතින් අපි බලමු ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මොකක්ද කියලා. අපි පල්ලෙහින්ම තියෙනවා මේ මම ඔයගොල්ලන්ට කිව්ව අර නගරය කියලා. ඒකට අපි ළඟම නගරයේ වුණාට ඒ exam තියෙන town එකක නමක් අනිවාර්යෙන් මෙතනට දෙන්න ඕන ළඟම නගරයේ ප්‍රධාන නගරයේ ලබා දිය යුතුයි. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ පොඩි විස්තර ටිකක් තියෙනවා full කරගන්න. මේල්ද ෆීමේල්ද කියන තැන ඉතින් මෙතන ඔයගොල්ලෝගේ ඊට කලින් තියෙන ඔයගොල්ලෝගේ නම මේ ඔයගොල්ලන්ට එක්සැම්පල් එකක් දීලා තියෙන නම මුලින් සඳහන් කරන විදිය පැහැදිලි වෙනවා. ඉතින් මම මේ fill කරගන්න විදිය ගුණරත්න HM කියන වගේ මුලින්ම අපේ වාසකම දාලා ඊට පස්සේ අපේ ඉනිෂියල් දා ගන්නට ඕනේ.
ඉතින් පල්ලෙහෙන් full name එක තියෙනවා මේ ඔක්කොම සම්පූර්ණම capital අකුරෙන් fill කරගන්න ඕගොල්ලෝ මතක තියාගන්න. ඉතින් මේ විදිහට මේ විස්තර ටික අපි පල්ලෙහාට පුරවගෙන යන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ තේරෙනවා ඇති මේවා පොඩි විස්තර ටිකක් අහලා තියෙන්නේ. මෙතන මේල් ෆීමේල් අර නම සඳහන් කරන ආකාරයටම හැබැයි නම සඳහන් කරගත යුතුයි. ඊට පස්සේ ඔහොම පල්ලෙහාට යන්න. ඉතින් මෙතන උපන්දිනේ මේ කැලෙන්ඩරෙන් සිලෙක්ට් කරගන්නට ඕනේ. මේක සරලයි. ඉතින් මේ ඊට පස්සේ ඔයගොල්ලොන්ට මෙන්න මෙතනක් තියෙනවා. මෙතන මේ postal capital block අකුරෙන් දාන්නට ඕනේ. postal town එක ඒක ඔයගොල්ලෝ දන්නවා ළඟම postal නගරේ. ඊට පස්සේ මෙතන district එක මෙතන තියෙනවා province එක. අපි මේ මම north center කියලා මෙතන දානවා. ඉතින් මෙතන mobile number එක mobile number එකක් වැඩ කරන එකක් අනිවාර්යෙන් අපි මේකට දාගත යුතුයි. ඊට පල්ලෙහින් තියෙනවා email address එක. ඔය විස්තර ටික ওই විදිහට අපි fill කරගෙන ඔයගොල්ලෝ මෙතන පල්ලෙහින් email address එකක් දාගන්න. නැවතත් ඊට පස්සේ ඊටත් පල්ලෙහින් තියෙනවා nationality. ඒකට ශ්‍රී ලංකන් කියලා දාගෙන ඔයගොල්ලෝ පල්ලෙහින්ම නැවතත් එන perfect communication method ටික select කරගන්න. ඔයගොල්ලෝ මේ තුනටම මෙන්න මේ විදිහට ටික් තුනක් දාගෙන තුනටම ඊට පස්සේ මේ අපිට දාන්න තියෙන්නේ ඊට පල්ලෙහෙන් අපේ education qualification ටික. මේකත් හරිම ලේසි. ඔයගොල්ලෝ මම මේ දාන විදිහ පොඩ්ඩක් බලාගෙන ඉන්න. මෙතන මුලින්ම දාන්න තියෙන්නේ අපේ අපස සාමාන්‍ය පෙළ result. ඉතින් මෙතන අවුරුද්ද දැම්මා. මෙන්න මේ විදිහට දාන්නේ. මෙතන index number දා ගන්නට ඕනේ. මෙතන subject එක අපි මේක අනිවාර්යෙන් type කර ගන්නට ඕනේ. auto මේක select වෙලා ඉන්නේ නැහැ. ඉතින් මේක අපි මේ subject එකක් මේ විදිහට අපි එකක් දාමුකෝ. මම සිංහල කියලා දැම්මා. මේකේ grade එක මෙතන B කියලා අපි සඳහන් කරගන්නවා. ඉතින් නැවතත් මේක මෙහෙම ගහලා ගිහිල්ලා මෙතන මේ ධන ලකුණ ගව වම් පැත්තේ තියෙන ක්ලික් කරාම නැවතත් කොලම් එකක් එනවා. මේ විදිහට කොලම් 9ක් මේනකම් මෙන්න මේ ධන ලකුණ ගව ක්ලික් කරගෙන මේ විදිහට අපේ result ටික enter කරගන්නට ඕන. මෙන්න මේ year කියන එක මේ හැම 9ම කොටු 9ම 2017 කියලා අපි දා ගන්නට ඕන. මේ index number එකත් ඒ විදිහටම කොටු 9ම දා ගන්නට ඕන. ඉතින් එහෙම දාගෙන පල්ලෙහින්ම තියෙනවා අපේ අවස උසස් පෙළ result ටික දා ගන්නට. ඒකත් ඒ ආකාරයෙන්මයි මම ඔයගොල්ලන්ට අර පෙන්නපු විදිහටමයි අවුරුද්ද මෙතන සඳහන් කරගෙන අපේ විෂයන් ටික මෙතනට ඇතුළත් කරගන්නට ඕනේ. ඉතින් ඒකෙත් ඒ විදිහටම අපි මේ ටික ඇතුළත් කරගන්නට ඕනේ. ඔයගොල්ලන්ට පේනවා මේක හරි සරලයි. ඉතින් අපි අර ක්‍රමේ දැනගන්න ඕනේ. මෙතන නැවතත් මේ ධන ලකුණු ගාව ක්ලික් කරගෙන මේ විදිහට ආය නැවත කොලම් එකක් අරගෙන ඒකේ අපේ විස්තර ටික ඇතුළත් කරගන්නට අවශ්‍යයි. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා මෙතන මෙහෙම එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් කියලා. මේකට ඔයගොල්ලන්ගේ මොනවා හරි එක්ස්ට්‍රා කෝස් එකක් ෆලෝ කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ට වෙනස් සුදුසුකමක් තියෙනවා නම් මෙතනට අනිවාර්යයෙන්ම අපිට ඇතුළත් කරගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට මෙතන එක ක්වොලිෆිකේෂන් මොකක් හරි ඔයාලට කෝස් එකක් හරි මොනවා හරි ස්කිල් එකක් තියෙනවා නම් මෙතනට ඇතුළත් කරගන්නට අවශ්‍යයි. ඊට පල්ලෙහෙන් තියෙනවා ඔයගොල්ලෝ කොහේ හරි මේ වෙනකොට වැඩ කරලා තියෙනවා නම් ඒ ටිකත් අපිට මේ අර විදියටම අපේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් කර ආකාරයටම මෙතන මේ ධන ලකුණු ක්ලික් කරලා ඕන තරමක් ඇතුළත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඊට පල්ලෙහෙන් ඕගොල්ලන්ට තියෙනවා මෙන්න මේ non related reference කියලා. ඉතින් මෙතන ඕගොල්ලෝ අනිවාර්යෙන් ඕගොල්ලෝ ගැන විස්තර හොදන්න දෙන්නෙක්ගේ මේ විස්තර ඇතුළත් කරගන්නට ඕනේ. අපිට මේකට අවශ්‍යයි එයාගේ තනතුර, email address එක, phone number. ඉතින් ওই ටිකත් ඔයගොල්ලෝ
ළඟ අරගෙන ඉවරලා යන්න නැත්නම් අර ඊමේල් ඇඩ්‍රස් එක ෆෝන් නම්බර් එක මේකට ඇතුළත් කරේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බැරි වෙන නිසා. ඉතින් මේ ආකාරයෙන් මේ විදිහටත් අපි ගැන දන්න දෙන්නෙක්ගේ විස්තර ඇතුළත් කරගන්නවා. මම ඕගොල්ලෝ වෙන ඒගොල්ලෝගේ ෆෝන් නම්බරේ ඊමේල් ඇඩ්‍රස් එක ඇතුළත් කිරීම අනිවාර්යයි. ඉතින් ඒ දෙකත් හොයාගෙන ඒ විස්තර ටික අහගෙන මෙතනට ඇතුළත් කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ නැවතත් ඕගොල්ලොන්ට පල්ලෙහින් තියනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි නැවත පල්ලෙහාට ගිහිල්ලා මේක සබ්මිට් කරාම එච්චර අපිට කරන්න තියෙන්නේ පල්ලෙහෙම ඉන්න බලන්න. ඊට පස්සේ අපිට ඔක්කොම ටික ෆිල් කරගත්තට පස්සේ අපිට දෙතුන් පාරක් මේක ඉහළට පහළට අරගෙන ඔයගොල්ලෝගේ විස්තර නිවැරදිද කියලා නැවත වතාවක් චෙක් කරගන්න. මොකද අයන් මේක ඊට පස්සේ සබ්මිට් ඇප්ලිකේෂන් කියන එක ක්ලික් කරාට පස්සේ නැවත අපිට මේක නිවැරදි කර ගැනීමේ හැකියාවක් නොමැති නිසා ඉතින් තවත් 3-4 පාරක් මේ වගේ ඔයගොල්ලෝ පුරවගත්ත ඇප්ලිකේෂන් එක නිවැරදි කියලා චෙක් කරලා බලන්න. ඊට පල්ලෙහෙන් ඔයගොල්ලෝ පල්ලෙහාේ නම නැවතත් නම ටයිප් කරලා මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට පල්ලෙහින් නම දාලා මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වම් පැත්තේ තියෙනවා සබ්මිට් කියලා තැනක්, සබ්මිට් for application කියලා. අන්න ඒක අපි ක්ලික් කරගත්තාම මේ විදිහට ඔයගොල්ලෝගේ ඇප්ලිකේෂන් ඔයගොල්ලන්ට නැවතත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තවදුරටත් මේකේ ඔයගොල්ලෝ ලබා දීලා තියෙන දත්ත තොරතුරු නිවැරදිද කියලා තව පාරක් අපිට පරීක්ෂා කර ගැනීම අවස්ථාව තිබෙනවා. ඊට පස්සේ නැවතත් අපිට මේකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් වෙනස් කර ගැනීමේ හැකියාව තවදුරටත් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ බලන්න. හරිනම් මෙතන ටික් එකක් දාලා proceed application කියන තැන අවසාන වශයෙන් අපි ක්ලික් කරගන්නට ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයගොල්ලෝ අරගෙන යනවා payment verification එකකට. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේක රුපියල් 600ක් කැපෙනවා. ඔයගොල්ලෝගේ ඕනම ATM කාඩ් එකකින් මේක පේ කර ගැනීමේ ඔන්ලයින්ම පේ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු payment procedure එක කොහොමද කරගන්නේ කියලා. මෙන්න මෙතන පල්ලෙහින් ඔයගොල්ලන්ට පේනවා ඇති payment proceed කියන තැන ක්ලික් කරාම ඔයගොල්ලෝ මේ visa අපිට තියෙන තැන ක්ලික් එකක් දාගෙන proceed කියන තැන ක්ලික් කරාම ඔයගොල්ලෝගේ payment detail ටික ඇඩ් කරන්නට මෙතනට එනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පැහැදිලි ඇති අනිවාර්යෙන් පේ කරලා ඇති. මෙතන කාඩ් නම්බර් එක මේක ඔය කාඩ් එකේ තියෙන නිසා expire date එක අපි අවුරුද්ද මාසෙ සඳහන් කරගත්තා. ඉතින් මෙතන security code කියන තැනට කාඩ් එක පිටුපස්සේ නම්බර් 3ක අංකයක් තියෙනවා. ඒක ඇතුළත් කරගෙන අපිට තියෙන්නේ pay now කියන තැන ක්ලික් කිරීම පමණයි. ඉතින් pay now ක්ලික් කරාම මෙන්න මේ විදියට ඔයගොල්ලොන්ට මේකට payment එක success වෙලා අපේ ගිණුමේ මුදල් අඩු වෙලා ඔයගොල්ලොන්ට නැවතත් මේ ඇප්ලිකේෂන් එකට ලොග් වෙලා පෙන්නන්නම්. අපිට මේක payment එක success වුණාට පස්සේ නැවතත් log වෙලා මේ application එක download කර ගැනීම PDF එකක් විදිහට download කර ගැනීමේ හැකියාව තිබෙනවා. මම මේක payment එක කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට පෙන්වන්න කරන නිසා ඒක කරාට පස්සේ නැවතත් ඔයගොල්ලන්ට අර මුලින්ම වෙබ්සයිට් එකට ගිහිල්ලා නැවත log වෙන්න ඔයගොල්ලෝගේ phone number password එක ගහලා ඊට පස්සේ නැවතත් ඔයගොල්ලන්ට මේ application එක ටික් දෙකක් දාලා submit කරන්න එනවා. ඊට පස්සේ ඔටෝම ඔයගොල්ලෝගේ PDF එකක් විදියට ඔයගොල්ලෝගේ application එක download කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් වෙන ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් කිය යුතු දෙයක් නැහැ. ওই ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අදත් මේකේ මොකක් හරි ගැටලුවක් මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට
රිප්ලයි එකක් දෙන්න මම සූදානමින් ඉන්නවා. ඉතින් ඔය සම්බන්ධව ඔච්චරයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. මේක හරි සිම්පල්, හරි සරලයි. ඉතින් මම ඔයගොල්ලන්ට අර කිව්වා වගේ අර මුලින්ම නැවතත් ලොග් වෙලා මෙන්න මේ විදිහට මේ ඔන්ලයින් ඇප්ලයි කියන තැනින්ම මේ ඇප්ලිකේෂන් එකට ලොග් වුණාට පස්සේ ඕගොල්ලොන්ට මේක නැවතත් ටික් දෙකක් දාලා සබ්මිට් කරන්න අවස්ථාවක් එනවා. අන්න එතනින් ඕගොල්ලන්ට තියෙන්නේ මේක PDF එකක් විදියට ඔයගොල්ලන්ට පැහැදිලිවම ඇති ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් එච්චරයි ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. මේක හරි සිම්පල්. ඔයගොල්ලන්ට මේක කරගෙන ගියාම පැහැදිලි වෙනවා. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආදරෙන් නැවතත් ඉල්ලනවා අපේ channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් ගිහින් එන්නම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනවා.